බෝයිෆ්‍රෙන්ඩ්ට අද නිවාඩුලු. ගත්ත උදෙන්ම කෝල් එකක්. ටිකක් වෙලා කතා කර ඉඳලා පොර කිව්වා. දත් ටික මැදලා මූණත් හොදගෙන ඇවිල්ලා මම කෝල් එකක් ගන්නම් චුඩු නෝනා කියලා. මාත් ඉතින් හා එහෙනම් කියලා හිටියා. පැය දෙකකුත් වුණා. මිනිහා නැහැ. ජල සම්පාදනයේට ගිහිල්ලා වතුර අරන් ඇවිල්ලා මූණ හොදගෙන එන්නත් වෙලා. මටද ඉතින් එක හිතෙනවා මේ වෙලාවට. මේ අකා මූණ හොදන්න ගිහිල්ලා ලෙස්සල වැටුණද දන්නෙත් නැහැ. අර ෆිල්ම් වල වගේ. එහෙම නැත්නම් වතුර නැහැ කියලා ලිඳෙන් වතුර අදින්න ගිහිල්ලා ලිඳටවත් වැටුණද දන්නේ නැහැ. ලිඳ වට කරගෙන හිටපු කබර ගෝයාගේ සීන් එකක් දැම්මද දන්නේ නැහැ. හත් වලාමේ දියබරිය කකුල කෑවද දන්නෙත් නැහැ. හැබැයි ඉතින් එහෙම වෙන්න මූ ටිකිරිලියා නෙමෙයිනේ. ගෙදර වතුර නැතුව ගමේ ලිඳට ගිහිල්ලා ලිඳ ළඟ සංගමයටවත් අහුණාද දන්නෙත් නැහැ. මමත් ඉතින් කොහොම හරි බලන් ඉඳලා ගත්ත කෝල් එකක්. වටපිටාවේ සද්ද ගොඩකුත් ඇහෙනවා. වාහන සද්ද එහෙමත් හොඳට ඇහෙනවා. මාත් ඉතින් බය වෙලා ඇහුවා කොහෙද ළමයෝ ඉන්නේ කියලා. මෝ කියාපි එකපාරටම මේ චුඩු නෝනා යාළුවෙක් කතරගම යන්න කතා කරා මම මේ යන ගමන්. මගේ කටින් වචන කීපයක් පිට වුණා ඒ වෙලාවේ. ඒව මට මෙහෙම කියන්න බෑ. හැබැයි මිනිහාගේ වෙලාවට ඒ කිව්ව ටික එයාට ඇහුනෙත් නෑ. හිතට ආව තව දහසකුත් වචන මම හිර කරගෙන ගිහිල්ලා වරෙන්කෝ කියලා කෝල් එක කට් කරා. ඕම් බලපල්ලකෝ ඉතින් කොල්ලන්ගේ හැටි. කරනවා කියන දේ නෙවෙයි මුන් කරන්නේ. කඩේ යනවා කියලා ගිහින් මුන් මතුවෙන්නේ ලංකාවේ එහා කෙළවරින්. මං අහන්නේ හැම කොල්ලම ඔහොමද?